මේක මට දෙයි කියලා මම බලාපොරොත්තු චිට් එක. අමිල පන්ති කතාවක් කියලා ඒක දැන් අල්ලගෙන කට්ටිය දඟලනවා නේද? කාරණා දෙකක් කියන්න ඕන. මගේ පන්ති ගාවිල් ළමයි කෑ ගහගෙන යනවා නම් මේ මොකක්ද වෙන්නේ? මම ඒකට කැමතිත් නෑ. මාත් බයිනෝ. ඔය මේ නීතියේ තියෙන જાති කීපයක් මේකක් තමයි ශනික කෝපය කියලා එකක් තියෙනවා. මිනිස්සුන්ට ටක් ගාලා මල පැනලා ඉවරලා එහා පැත්තේ කට පිහියෙන් අයින්නවා අපි හිතමු. එතකොට ඒක ශනික කෝපය කියන කාරණේ යටතේ පොඩ්ඩක් දඬුවම ලිහිල් කරගන්න පුළුවන්. හිතලා කරපෙන්න නෙමෙයි ටක් ගාලා තරහ ගියා. අරු කරපෙඩේ හින්දා මට තරහ ගියා. හින්දා එහෙම උනේ. හරිද? ඒ වගේ එකක් තමයි මම දකින්න දෙයද? ළමයි කියන්නේ තමන්ගේ පන්තිය කර කර ඉද්දී එහා පැත්තෙන් වෙන උන් දොරවල් වලට ගහ ගහ කෑ ගහ හූ කියනවා නම් ඒක මට උනත් බලපයින් මාත් ඕන තරම් බැලලා දෙනවා මේ පන්තිය ළමයින්ට. අරුන්ගේ පන්තිය නම් මොකද මන් දා ඉන්නේ කියලා කියලා තියෙනවා. හරිද? ඒක මේ හෙනවට නිකන් මේ හරි විවේචනය කළ යුතු සාධකයක් මම දකින්නේ යාළුවා හින්දා නෙමෙයි කියන්නේ මේක කරු තර්කාන්න බලෝ තේරුම් ගන්න. හරිද? දෙවෙනි එක තමයි කවුරුේ ගුරුවරට ඇත්තටම අමිලට මේ එහෙම කරන්න එපා මල්ලි කියලා පෞද්ගලිකව ඕන නම් කියන්න තිබ්බා Facebook එකට දාන්න නැතු. එතකොට ඒක Facebook එකට දාන්න නිකන් කට්ටිය වට කරගෙන තමන් නිකන් දායක සභාවක් ගෙන්න ගන්න දන්නේ තමන්ට ඒක තමයි කොන්දපන්න තින්දා. හරිද? අනිත් එක තමයි නිකන් අර නිකන් කවුරු හරි හිතන සමාජයේ පොරක් වෙනකොට පොරකට බැනලා පොර වෙන්න පුළුවන් නේ. අන්න එහෙම කාරණයක් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. ඒක දෙවෙනි එක. හරිද? තුන්වෙනි කාරණා තමයි ඇත්තම කතාව. සමහර පන්ති ළමයින්ගේ හැසිරීම හොඳ නැහැ. හරිද? ඒක කොච්චර ඔයාලා කොහොම කිව්වත් හරිද? එහෙම ඒක පිළිගන්න ඕන පිළිගත යුතුයි. හරි? අවසාන වශයෙන් මේ අන්තිම කාරණේ ඔය අමිලගේ පිටින් යන්නේ සමහරවිට අපේ පන්ති මගේ පන්තිය ලොකු වෙලා තමන්ගේ IT ගුරුවරට කෙලවලා හින්දා ඉතින් ඒ අදාළ අනිත් සබ්ජෙක්ට්ස් කරන ගුරුවරුන්ගේ හිතේ දුක තමයි අමිලගේ පිටින් යන්නේ. අමිල මගේ යාළුවා හින්දා. හරිද? මම ඊ අමිල කතා කරලා කිව්වා අඩෝ සෝරි බං මේ ඔය මගේ ඇරියස් තමයි මේ පිටින් යන්නේ කියලා. හරිද? ඔන්න ඔය ටික තමයි මම කියන්නේ හිටියේ. හරි. අර කතාවට මගේ විරුද්ධත්වයක් නැහැ අමිලගේ හරිද? ස්ට්‍රීම් එකක් ගත්තාම සමහර ස්ට්‍රීම් මෙහෙම ඕනෙම ස්ට්‍රීම් එකක මෙලෝ රහක් නැතිවම ඉන්නවා. සමහර ස්ට්‍රීම් වල වැඩිපුර ඉන්නවා. ඒක මට වුණත් දැනෙනවා. කියන්නේ දැන් ඒක කියන්නේ අපි සමාජයේ ඉස්සර කතා කරන්න ගියොත් අපි නිකන් නරක මිනිස්සු වෙන එක වෙන්නේ. හරිද? හැබැයි පෞද්ගලිකව මං වුණත් ඒක අත්දකිනවා. ඉතින් මගේ පන්ති හැම ස්ට්‍රීම් එකේම ළමයි ඉන්නවනේ. හරිද? ඒක තරහ වෙන්න එපා ඉතින්. තමන් හොඳ මිනිස්සෙක් වෙන්නයි තමන්ට පුළුවන් පරිමින්. තමන්ගේ ස්ට්‍රීම් එක කරන ඔක්කොම එවුන් හොඳ එවුන් කරන්න බෑනේ තමන්. දැන් හිතනකො මම හිතනවා මං හරියම හොඳ ටියුෂන් ගුරුවරයෙක්. හරිද? ඒක නිසා අනිත් ටියුෂන් ගුරුවරු ඔක්කොම හොඳ ඇති කියලා. එහෙම කියන්න පුළුවන්. එහෙම කියන්න බෑ. සමහර ටියුෂන් ගුරුවරු පේනවනේ කරන වැඩ. හරිද? විල්ලැජ්ජයි. හරිද? එහෙම කියන්න බෑ. මම නිකමට හිතනවා මේ ඒ නිකන් අනවශ්‍ය ප්‍රශ්නයක් ඇදලා ගත්ත කට්ටියට මොන හරි ආපහු රිටර්න් එකක් හම්බෙයි කියලා මම නිකමට හිතනවා.